තමයි අද මම ඔයාලට කියන්න ආවේ හැම රටකම ඉන්න ගර්ල් කෙනෙක්ම බොයි කෙනෙක්ම ස්කින් එක ඉක්මනටම පාට කරගන්න වගේම හෙල්දි විදියට තියාගන්න පාවිච්චි කරන සීක්‍රට් එකක් ගැන. දැන් නම් මේක සීක්‍රට් එකක් නෙමෙයි. ලංකාවේ ඉන්න අපේ අයත් ඔයාලට කිව්වේ නැතුණාට හැමෝම වගේ දැන් මේ දේ කරනවා. දන්නේ නැති අයට මම අද කියලා දෙන්නම් මොකද්ද මේ සීක්‍රට් එක කියලා. මේක රහසක්. හැබැයි මේ රහස ඔයා කරොතින් ඔයාගේ වටේ ඉන්න අයට ඉක්මනට කියන්න වෙයි ඔයාගේ රහස මොකක්ද කියලා. මොකද ගොඩක් ඉක්මනට අපේ ස්කින් එකෙන් පේන්න ගන්නවා මොකක් හරි සීක්‍රට් එකක් වගේ තියෙනවා කියලා. ඉතින් ඩිටොක්ස් වෝටර් එක ගැන තමයි අද කතා කරන්නේ. ඩිටොක්ස් වෝටර් එකක් කියන්නේ මොකක්ද කියලා සරලව කිව්වොත් පළතුරු, එළවලු, පැලෑටි වර්ග දාලා හදන වතුර එකක් තමයි ඩිටොක්ස් වෝටර් එකක් කියන්නේ. ඩිටොක්ස් වෝටර් එකෙන් සිද්ධ වෙන වාසි ගොඩක් තියෙනවා. ආහාර ඉක්මනට ජීර්ණය වෙනවා, ශරීරයේ තියෙන අනවශ්‍ය උෂ්ණත්වය අයින් කරනවා, බර පාලනය කරනවා, එතකොට අනවශ්‍ය මේදය අයින් කරනවා, හැම වේගයෙන් පැහැපත් කරනවා, හැමේ තෙතමනේ ආරක්ෂා කරනවා. එතකොට තව ගොඩක් වාසි තියෙනවා මේකේ. මේක කරන්න හරිම ලේසි. ඔයාලා කොහොමද දවසට වතුර බොනවනේ? අඩුම ගානේ අපි 2 ලීටර එකකට වඩා වතුර බොන්න ඕනේ දවසට. ඉතින් අඩුම ගානේ 2 ලීටර එකක්වත් අපිට බොන්න හරිම වතුර පෙවෙන්නේ නැහැ. හරිම අමාරුයි 2 ලීටර එකක්වත් බොන්න. ඉතින් අපේ නිරෝගීකමට වතුර බොන එක ගොඩක් වැදගත්. ඉතින් අපි 2 ලීටර එකක්වත් අඩුම ගානේ බොන්න ටිකින් ටික පුරුදු වෙමු. ඉතින් මං කියන්නේ ඕගොල්ලෝ දවසට බොන වතුර ටික 2 ලීටර එකක් හෝ ලීටර් 3ක් අපි බොටල් එකකට දාගමු. දාගෙන ඒ බොටල් එකට අපි මේ ඩිටොක්ස් වෝටර් එක හදාගමු. මේක හැම වෙලාවෙම බොන්න ඕනේ නැහැ ගොඩක් එකපාර. අපි සාමාන්‍යයෙන් ඕගොල්ලෝ වතුර බොන විදිහට එදිනෙදා මේක ටිකින් ටික අපි බොමු. ඉතින් බොටල් එකකට අපි වතුර ටික දාගෙන අපි එදිනෙදාට අවශ්‍ය ඩිටොක්ස් වෝටර් එක හදාගත්තම හරි ඒ බොටල් එකට. ඉතින් අපි ජොබ් එකක් කරනවා නම් ඒ තැනට ගෙනියන්න හරි ගෙදර අපි සාමාන්‍ය විදියට ඉන්නවා නම් ඒ වෙලාවට හරි මේ ඩිටොක්ස් වෝටර් එක එදිනෙදා සාමාන්‍යයෙන් වතුර බොනවා වගේ පාවිච්චි කරන්න පුළුවන්. එකපාරම බොන්න කියලා නෙමෙයි කියන්නේ. අපි එදිනෙදා වතුර බොන විදියට සැරින් සැරේ චුට්ට චුට්ට බිව්වහම ඔයාලා දන්නව නැතුව කාලයක් යද්දි ඔයාගේ ස්කින් එකට ලොකු වෙනසක් වෙනවා. ඩිටොක්ස් වෝටර් වර්ග ගොඩක් තියෙනවා. මම ඔයාලට දැනට ටිකක් කියන්නම්. ලෙමන්, කියුකම්බර් දාලා හදන්න පුළුවන්. ලෙමන් විතරක් ඇඩ් කරලා හදන්න පුළුවන්. කියුකම්බර් විතරක් ඇඩ් කරලා හදන්න පුළුවන්. එතකොට චියා සීඩ් ලෙමන් දාලා හදන්න පුළුවන්. ලෙමන් ජින්ජර් දාලා හදන්න පුළුවන්. එතකොට ඇපල්, ලෙමන්, මින්ට් දාලා හදන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි දාලා හදන්නත් පුළුවන්. ඉතින් ඔයා ඔෆිස් යන කෙනෙක් නම් ඔයාගේ දවසට බොන වතුර බොටල් එකට මේ එක විදියක් හදාගෙන බොටල් එකට ඇඩ් කරගෙන ගිහිල්ලා ඔයාලට බොන්න පුළුවන්. ඉතින් මේ ටිකක් විතරයි. තාම මේ වගේ ගොඩාක් අපේ ස්කින් එකට නිරෝගී කරන ඩිටොක්ස් වෝටර් වර්ග තියෙනවා. ඔයගොල්ලෝ YouTube එකේ වීඩියෝ තව සර්ච් කරලා බලන්න ඔයාලට ගොඩක් මේ ගැන හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් මම මේ පෙන්නන්නේ කියුකම්බර් හා ලෙමන් ඇඩ් කරලා හදාගත්තු ඩිටොක්ස් වෝටර් එක. ඉතින් ගෑස්ටික් තියෙන කෙනෙක් නම් ලෙමන් ඇඩ් කරලා හදන්න එපා. කියුකම්බර් විතරක් හරි ස්ට්‍රෝබෙරි යොදාගෙන කරන්න. ඉතින් කරලා බලන්න ලොකු වෙනසක් තියෙවි. ඉතින් අදට ගිහින් එන්නම් තවත් වීඩියෝ එකක් අරගෙන පරිස්සමෙන් ඔක්කොමලා